දෙවෙනි පාඩම. මේක පුතේ අපි අද දවසේ පන්ති නොකර ඉන්න කළා. 4-5 තැනක කරා. වැඩිපුර දවසකුත් කරා. ඒ වුණාට සමහරක් අයගේ විභාගෙ මේ මාසෙ තියෙන පුතේ ඒක හොඳ නැති හින්දා තමයි එක දරුවෙක් හරි එයි කියලා අද මම මේලා දැම්මේ. කලින් අකරන්නේ මාඩු කියලා දෙන්නද? පරියන්නේ මාඩු කියලා දෙන්න. මම අපිට කරන් දැන්නේ පන්ති කරනවා කියලා කිව්වා. අර ඒ නිසා පුතේ වැදගත්කම ගමු. අපි හරියට පිළිවෙලේ කතා කරමු. මුලින්ම කළමනාකරණය මාතෘකාව. ඔයාගේ දෙවනි පාඩම පුතේ කළමනාකරණය ඒ කළමනාකරණය කියන පාඩම ප්‍රධාන මාතෘකාව 7කින් සමන්විතයි. මොනවද ඒ? පුතා සඵල දායකත්වය, කාර්යක්ෂමතාවය. හරි. ඊට පස්සේ ප්‍රධාන ලෙස මාතෘකාව කළමනාකරණය. අද කළමනාකරණය හැදෙන මේ හතරේ සැලසුම්කරණය, සංවිධානකරණය, පුතේ මෙහෙයවීම, පාලනය. මම සරලව ඔයාට කෙටියෙන් කිව්වොත් ඔයාට සඵලයි. අපි මොනවා හරි දෙයක් සඵලයි, අපේ බලාපොරොත්තු සඵල වුණා කියලා අපි කියන්නේ පුතේ මොකද ඒ සඵලයි කියන එකේ තේරුම? අපි හිතපු අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වීම. මොකද අපි හිතපු අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වීමට අපි කියනවා සඵලයි, සඵලදායකත්වයේ සඵලයි කියන. පුතේ කාර්යක්ෂමතාවය මොකක්ද? අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. මොකද අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. කාර්යශීලී ඉක්මනට දුහනවා කියන්නේ නෙමෙයි. මොකද්ද? අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. පුතේ ඊළඟට සැලසුම්කරණය කියලා කියන්නේ මේ සැලසුම්කරණය කියන්නේ කරන්න කලින් හැම දෙයක්ම තීරණය කිරීම. මොකද හැම දෙයක්ම තීරණය කිරීම. තීරණය කිරීම සැලසුම්කරණය. තීරණය කිරීම සැලසුම්කරණය. පුතා සංවිධානකරණය. අනුමුදේ වැඩ බෙදීම, තනතුරු දීම, බදවා ගැනීම, මිලදී ගැනීම, මේ ඔක්කොම මොකද්ද? මේ ඔක්කොම සංවිධානකරණය. පැහැදිලිද? මෙහෙයවීම කියන්නේ මානව සම්පත යෙදවීම, උපදෙස් දීම, මෙහෙයවීම. පාලනය කියන්නේ පුතා පරීක්ෂා කිරීම, වැරදි සෙවීම, අඩුපාඩු නොවන්න වග බලා ගැනීම ආදී සියල්ල සිදුවාට පස්සේ නැවත පරීක්ෂා කරපළ අන්න ඒව පාලනය. මේ හතර එකතුවෙන් සඵලදායීව අරමුණු ඉටු කරගන්න සම්පත් කාර්යක්ෂම යොදා ගැනීම තමයි පුතේ අන්න කළමනාකරණය කියලා කියන්නේ. තේරුණාද කියන්නේ? පුතා පැහැදිලිද? හරි. එන ව්‍යාපාර අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවත්නා සම්පත් කාර්යක්ෂම යොදා ගැනීමෙන් එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ, සංවිධානය කිරීමේ, මෙහෙයවීමේ හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලිය කළමනාකරණය. පුතා පැහැදිලිද? තේරුණාද? right? මාසු. එහෙනම් අපි එමු කළමනාකරණය
පුතේ මේ පිටුවාකයකට වර්තමාන ආර්ථික හා සමාජ සංවර්ධනය සමග පුළුල් වූ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා ලෝකුරා ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත. මෙම ව්‍යාපාර මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලමින් ඔවුන්ට සුවිශේෂී වූ අරමුණු ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වේ. මෙසේ ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් පැවතුනද එම සෑම ව්‍යාපාරයක්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වනු දැකිය නොහැකිය. සමහර ව්‍යාපාර අසාර්ථක වී වසා දමන අවස්ථාද දක්නට ලැබේ. ව්‍යාපාරයක සාර්ථක හෝ අසාර්ථක බව රඳා පවතුනුයේ ව්‍යාපාරයේ තම අරමුණු කොතෙක් දුරට සාක්ෂාත් කරගනු ලබන්නේ දැන් කරුණු මතය. ව්‍යාපාරයක් තමන් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන ලබන අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් එම ව්‍යාපාරයේ සතු සම්පත් මනා ලෙස ප්‍රයෝජක ගත යුතුය. පොදුවේ සම්පත්වල පවතින ස්වභාවය නම් අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වීමයි. ව්‍යාපාරයක් සම්බන්ධයෙන්ද සම්පත්වල පවතින සම්පත්වල සීමිත බව ඒ ආකාරයෙන්ම දක්නට ලැබේ. ශ්‍රමය, අමුද්‍රව්‍ය, මුදල් ආදී ව්‍යාපාරයක් සතු සම්පත් සීමිතෙහි අපතේ යාම අවමවන පරිදි මෙන්ම උපරිම ප්‍රයෝජන ලබාගත හැකි පරිදි එම සම්පත් යෙදවීමේ හැකියාව ව්‍යාපාරයකට තිබිය යුතුය. එම නිසා ව්‍යාපාරයක් තම සීමිත සම්පත් වඩා හොඳින් භාවිතා කිරීමේ ශිල්ප ක්‍රම සෑම විටම උපයෝගී කරගත යුතුය. එනම් ව්‍යාපාර සීමිත සම්පත් තුළින් වැඩි දියුණුවක් ලබා ගැනීමට උත්සුක විය යුතුය. ඒ සඳහා මඟ පෙන්වනුයේ කළමනාකරණයයි. හරි පුතේ සඵලදායකත්වය මොකක්ද සඵලයි කිව්වේ? හිතපු අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වුණා. ලියන්න පුතේ. එනම් ව්‍යාපාර අරමුණු අපේක්ෂිත අයුරින් ඉටු කර ගැනීම සඵලදායකත්වයේ. එනම් ව්‍යාපාර අරමුණු අපේක්ෂිත අයුරින් ඉටු කර ගැනීම සඵලදායකත්වය වේ. ඊළඟට පුතේ කාර්යක්ෂමතාවය ලියන්න. එනම් අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි සම්පත් භාවිතා කිරීම කාර්යක්ෂමතාවයයි. පුතා පැහැදිලිද? අන්න සඵලදායකත්වය, කාර්යක්ෂමතාවය පැහැදිලි නේද? තේරුණාද? හරි. එන්න හැමෝම ඊළඟට කළමනාකරණය ලියමු පුතේ. මම කිව්ව ඔයාලට දැන් ව්‍යාපාර අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂම යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ,
එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ සංවිධානය කිරීමේ සැලසුම් කිරීමේ සංවිධානය කිරීමේ සංවිධානය කිරීමේ මෙහෙයවීමේ හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියයි. මෙහෙයවීමේ හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියයි. මෙහෙයවීමේ හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියයි. පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියයි. පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලිය. හරිද? ක්‍රියාවලිය. ඊළඟට හරි. ඊළඟට නැවත සර්ත් එක්ක පුතේ කළමනාකරණය නිර්වචනය කියන මොකද මම කියන්නේ? ව්‍යාපාර අරමුණ සඵලතාවීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂම යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ සංවිධානය කිරීමේ මෙහෙයවීමේ හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියයි. ලසන් ලියන අය 2018 සාප ලියන හැමෝම 2018 සාප 2018 සාප උදාහරණ බා හරි බා හරිද දැන් කළමනාකරණ කාර්යයන් පුතේ කියවන කළමනාකරණ ක්‍රියාවලිය තුළ ප්‍රධාන කළමනාකරණ කාර්ය හතරක් අන්තර්ගත වේවා පහත පර දැක්විය හැකි මොකද දැන් එක සැලසුම්කරණය සංවිධානකරණය සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම පාලනය මෙහෙයවීම පාලනය මෙහෙයවීම පාලනය මෙහෙයවීම පාලනය හරි මෙහෙයවීම පාලනය හරි පුතේ බලන්න දැන් පාඩම මම කිව්වා සැලසුම් කරන්නේ මොකද්ද හැමදේම කරන්න කලින් තීරණයකට යන්න පුතා එන්නේ හැබැයි පිටු අංග 3ට
සැලසුම් කරන යටතේ ව්‍යාපාර අරමුණු තීරණය කිරීම සහ 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 අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අරමුණු ඉටු කර ගැනීම සඳහා අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය 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 සැලසුම් කරණය වේ සැලසුම් කරණය වේ සැලසුම් කරණය වේ ඊළඟට පුතා උදාහරණය පුතේ කියවන්න නිවාස ඉදිකොට අලෙවි කරන ලබන ව්‍යාපාරයක් තම කටයුතු සැලසුම් කිරීමේදී ඉහළ ප්‍රමිතියකින් යුත් නිවාස තම පාරිභෝගිකයන්ට සැපයීම තුළින් ලාභ ඉපයීමට තීරණය කිරීම පුතා පැහැදිලි කියන තීරණය කිරීම එන්න උදේ යන්න කියවන්න ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමේදී ඉටු කිරීම සඳහා කල යුතු සැලසුම් පහත පරිදි වේ. දැන් පළවෙනි එක පුතා පොඩියට නිෂ්පාදන කටයුතු මෙන්ම අලෙවි කටයුතු සිදු කරන ආකාරය තීරණය කිරීම. නිෂ්පාදන කටයුතු මෙන්ම අලෙවි කටයුතු නිෂ්පාදන කටයුතු මෙන්ම අලෙවි කටයුතු සිදු කරන ආකාරය තීරණය කිරීම. සිදු කරන ආකාරය තීරණය කිරීම. සිදු කරන ආකාරය තීරණය කිරීම. ඊළඟට සිදු කරන ආකාරය තීරණය කිරීම. අවශ්‍ය සම්පත් හා සේවකයන් 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 තීරණය කිරීම. සම්පත් හා සේවකයන් තීරණය කිරීම. ඊළඟට අන්තිම එක අවශ්‍ය සම්පත් ලබා ගන්නා ආකාරය තීරණය කිරීම. අවශ්‍ය සම්පත් ලබා ගන්නා ආකාරය තීරණය කිරීම. අවශ්‍ය සම්පත් ලබා ගන්නා ආකාරය තීරණය කිරීම. තීරණය කිරීම. හරි. ඊළඟ පුතේ මොකක්ද සංවිධානකරණය කියන්නේ? මොකක්ද සංවිධානකරණය? වැඩ බෙදනවා, කඳුළු දෙනවා, පවරනවා, බදවා ගන්නවා, යන්ත්‍ර මිලදී ඔක සංවිධානකරණය. ලියමු. ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණවා ගැනීමට ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණවා ගැනීමට අරමුණු මුදුන් පමුණවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග 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 ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් සම්පත් තනතුරු හා වැඩ බෙදා හැරීම සම්බන්ධ තනතුරු හා වැඩ බෙදා හැරීම සම්බන්ධ
තනතුරු හා වැඩ බෙදා හැරීම සම්බන්ධ. වැඩ බෙදා හැරීම සම්බන්ධ. වැඩ බෙදා හැරීම සම්බන්ධ. ක්‍රියාවලිය සංවිධානකරණය. ක්‍රියාවලිය සංවිධානකරණය. හරි. සංවිධානකරණය. හරි. උදේ කියවන්න දැන් කියවන්න ඉහත සැලසුම්කරණේ දක්වන ලද නිදසුනේහි සැලසුම ක්‍රියාත්මක කිරීමට පහත දැක්වෙන ලෙස කටයුතු සංවිධානය කළ හැකි වේ. හරි. පුතා නිදසුන් ව්‍යාපාරය ඉදිකිරීමේ හා අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත් කරගන්න එක එක් එක් අංශයට අදාළ කළමනාකරුවන් හා සේවකයන් අවශ්‍ය සම්පත් සේවකයන් ඒ නමා දෙන එක අඬවා දෙවුවා සංවිධානය කරන්නේ. දැන් පුතේ මොකද මෙහෙයවීම කියලා මම කිව්වේ? අදාළ කාර්යයන්හි මානව සම්පත යොදවනවා. උපදෙස් දෙනවා. මොකද ඒක? මෙහෙයවීම ලියමු. සැලසුම් කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී සැලසුම් කරන ක්‍රියාවලිය සැලසුම් කරන ක්‍රියාවලිය සැලසුම් කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී සැලසුම් කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ මානව සම්පත් නිසිලස හැසිරවීමේ ක්‍රියාවලිය. ව්‍යාපාරයේ මානව සම්පත් නිසිලස හැසිරවීමේ ක්‍රියාවලිය. ව්‍යාපාරයේ මානව සම්පත් නිසිලස හැසිරවීමේ ක්‍රියාවලිය. නිසිලස හැසිරවීමේ ක්‍රියාවලිය. මෙහෙයවීමයි. නිසිලස හැසිරවීමේ ක්‍රියාවලිය මෙහෙයවීමයි. හරි. කියවන්න මේ සඳහා අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දෙමින් අදාළ කාර්ය සඳහා පෙළඹවීම සිදු කරමින් ඔවුන්ට නායකත්වය ලබා දිය යුතුය. ඉහත දක්වන ලද නිදසුනේ මෙහෙයවීමේ ක්‍රියාවලිය පහත දැක්වෙන ලෙස ක්‍රියාත්මක කළ හැකි වේ. මොනවාද? නිෂ්පාදන කළමනාකරණ හා අලෙවි කළමනාකරු තම සේවකයන්ට අවශ්‍ය තොරතුරු හා උපදෙස් සැපයීම. යහපත් වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීම තුළ සේවකයන් තම කාර්යයන් නිසිලස ඉටු කිරීමට පෙළඹවීම. හරි. පුතා ඊළඟට එන පුතේ මාතෘකාව පාලනය. මොකද්ද පුතේ පාලනය කියන්නේ? මේ සිදුවීම් පස්සේ වැරදි හොයන එක, අඩුපාඩු හොයන එක, මග හරව ගන්න එක, අන්න පුතේව නොවන මග බලා ගන්න එක ඕක පාලනය. ලියමු. ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන් ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවේදැයි සොයා බැලීම හා සිදුවේදැයි සොයා බැලීම හා එසේ නොවන්නේ නම් සිදුවේදැයි සොයා බැලීම හා එසේ නොවන්නේ නම් අඩුපාඩු හඳුනාගෙන අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සම්බන්ධ ක්‍රියාවලියයි. අඩුපාඩු හඳුනාගෙන එසේ නොවන්නේ නම් අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සම්බන්ධ ක්‍රියාවලියයි. සම්බන්ධ ක්‍රියාවලියයි. ඒවා නිවැරදි කිරීම සම්බන්ධ ක්‍රියාවලියයි. හරි. පොදේ එන මාතෘකාවට වදිනේ. ඉහත දක්වන ලද නිදසුනේ
පාලන ක්‍රියාවලිය පහත දැක්වෙන සිදු කළ හැකිය. පොඩියෙන් ලියන පුතේ සැලසුම් කළ පරිදි ගුණත්වයෙන් යුතු නිවාස ඉදිකර ඇද්දැයි සොයා බැලීම. සැලසුම් කළ පරිදි ගුණත්වයෙන් යුතු නිවාස සැලසුම් කළ පරිදි ගුණත්වයෙන් යුතු නිවාස ඉදිකර ඇද්දැයි සොයා බැලීම. 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 ගන්න දෙක සැලසුම් කළ පරිදි එම නිවාස අලෙවි කර ඇද්දැයි. සැලසුම් කළ පරිදි එම නිවාස අලෙවි කර ඇද්දැයි සොයා බැලීම. සැලසුම් කළ පරිදි එම නිවාස අලෙවි කර ඇද්දැයි සොයා බැලීම. සැලසුම් කළ පරිදි එම නිවාස අලෙවි කර ඇද්දැයි සොයා බැලීම. සොයා බැලීම. හරි. 3 සැලසුම් කළ පරිදි නිෂ්පාදනය පොඩිරම ලියන එක පොඩිරම ලියන්න. සැලසුම් කළ පරිදි නිෂ්පාදන හා අලෙවි කටයුතු සිදු නොවේ නම් සැලසුම් කළ පරිදි නිෂ්පාදන හා අලෙවි කටයුතු සිදු නොවේ නම් නිෂ්පාදන හා අලෙවි කටයුතු සිදු නොවේ නම් එයට හේතු සොයා බැලීම. එයට හේතු සොයා බැලීම. එයට හේතු සොයා බැලීම. එයට හේතු සොයා බැලීම. ඊළඟට එම අඩුපාඩු මගහරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම. එම අඩුපාඩු මගහරවා ගැනීම සඳහා එම අඩුපාඩු මගහරවා ගැනීම සඳහා එම අඩුපාඩු මගහරවා ගැනීම සඳහා අඩුපාඩු මගහරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම. අවශ්‍ය කටයුතු සිදු කිරීම. අවශ්‍ය කටයුතු සිදු කිරීම. අවශ්‍ය කටයුතු සිදු කිරීම. හරි. පාන. උදා හරි. දැන් කලමනාකරන ක්‍රියාව උඩ කොටුවේ සැලසුම් කරණය. උඩ කොටුවේ සැලසුම් කරණය. දකුණෙන් පල්ලෙහාට සංවිධාන කරණය. ඊළඟට මෙහෙයවීම පාලනය. හරි. මෙහෙයවීම පාලනය. හරි. පුත බලන්න හැමෝම. හරි. කියවන්න හැමෝම. කළමනාකරණය එකිනෙකා හා සම්බන්ධ කාර්යයන් කිහිපයකින් සමන්විත ක්‍රියාවලියකි. එය මූලික වශයෙන් සැලසුම්කරණය, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය කිරීම වශයෙන් බෙදා දැක්වුවද ඒ සියල්ල එකිනෙකා හා සම්බන්ධ වූ අඛණ්ඩ වූ ක්‍රියාවලියක් වේ. මෙහි ස්වභාවය පහත දැක්වෙන රූප සටහනෙන් පිළිබිඹු කෙරේ. පුත පැහැදිලිද? තේරුණාද? අන්න යෙදවුම් ලෙස විවිධ සම්පත් දානවා. යෙදවුම් ලෙස විවිධ සම්පත් දානවා. ඒවා සැලසුම්කරණය, සංවිධාන, මෙහෙයවීම, පාලනය කියන ක්‍රියාවලිය පුතේ රැඳෙනවා. හරි. අවසානයේ අරමුණු හා පරමාර්ථය වෙන මොකද්ද? හිතපු විදියට සඵලදායී. තේරුණාද? අය වෙන්නේ අවම සම්පත් උපරිම ප්‍රයෝජනයක් ගන්න හැකි ලෙස කාර්යක්ෂම යෙදුවොත් තමයි. තේරුණාද? පුත පැහැදිලි කියන එක තේරුණාද? හරි. 2019 සාපේල විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකයෙක් පත් කර අනුකම්පාව දෙනවා. අධීක්ෂණ වැඩ කටයුතු පවරන මොකද්ද? කාර්යය
වැඩ කටයුතු පැවරීම තනතුරු දීම මොකද්ද? සංවිධානකරණය. ඊළඟට සංවිධානකරණය ඉක්මනට ඊළඟට කළමනාකරණය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. කළමනාකරුවන් විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම හා ඔවුන් එම කාර්යයන් යොමු කිරීම මෙහෙයවීම. ඒක සංවිධානයේ ව්‍යාපාරික අරමුණු තීරණය කිරීම හා එම අරමුණු ඉටු කරගන්න ක්‍රම තීරණය කිරීම සැලසුම්. නේද? ඒක හරිනේ. දෙක නිවැරදියි. විදුහල්පතිතුමා වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සාර්ථකව පවත්වන්න කමුණු පිහිටුවා සමාජික පත් කරනවා තනතුරු දෙනවා බදව ගන්නවා මොකද? සංවිධානකරණය. සංවිධානකරණය. ඊළඟට ප්‍රතිවරණ සමාගමක් විසින් ඉහළ පෝෂණ ගුණයෙන් යුත් බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තීරණය කළ අතර ඒ සඳහා නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අවස්ථාවකදීම මේ බිස්කට් වර්ගයක් නිෂ්පාදනය තීරණය කිරීම මොකද? සැලසුම් කිරීම. නවීන තාක්ෂණයෙන් යන්ත්‍රයක් මිලදී ගැනීම මොකද? සංවිධානකරණය. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින් නිෂ්පාදිතයේ ගුණත්වය පරීක්ෂා කිරීම මොකක්ද? මොකක්ද? පරීක්ෂා කිරීම. මේ පිළිවෙල නිකන් කියනවා නම් මම ප්‍රශ්න අහන්නේ. පරීක්ෂා කිරීම වැඩ වාරසේ මොකද්ද? පාලනය. ඊළඟට මේ පාඩමේ ඉන්න දරුවෝ හරි නිෂ්පාදන කරනවරු ඔහුට අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහෙදී. දැන් දරුවෝ කියන්නේ. හරි කළමනාකරණ කාර්ය හතර දක්වා එක් කාර්යයක් නිදසුන වගේ සිද්ධිය ඇසෙන් තෝරා එක ලියන්න සැලසුම් කරන්නේ. එක සැලසුම් කරන්නේ. සැලසුම් කරන්නේ. ඉස්සරහින් ලියන්න පුතේ සැලසුම් කරන ඉස්සරහින් ලියන පොඩියට ලියන්න ඉහළ පෝෂණ ගුණයෙන් බිස්කට් වර්ගයක් ඉහළ පෝෂණ ගුණයෙන් යුත් බිස්කට් වර්ගයක් ඉහළ පෝෂණ ගුණයෙන් යුත් බිස්කට් වර්ගයක් ඉහළ පෝෂණ ගුණයෙන් යුත් බිස්කට් වර්ගයක් නිෂ්පාදනයට තීරණය කිරීම. නිෂ්පාදනයට තීරණය කිරීම. නිෂ්පාදනයට තීරණය කිරීම. ඊළඟ සංවිධානකරණය ලියන පුතා දෙක සංවිධානකරණය දෙක යන්ත්‍රයක් මිලදී ගැනීම. යන්ත්‍රයක් මිලදී ගැනීම. යන්ත්‍රයක් මිලදී ගැනීම. පුතා මෙහෙයවීම ලියන්න. තුනට මෙහෙයවීම නිෂ්පාදන කළමනාකරු තත්ත්ව පාලකට උපදෙස් ලබා දීම. නිෂ්පාදන කළමනාකරු තත්ත්ව පාලකට උපදෙස් ලබා දීම. නිෂ්පාදන කළමනාකරු තත්ත්ව පාලකට උපදෙස් ලබා දීම. තත්ත්ව පාලකට උපදෙස් ලබා දීම. උපදෙස් ලබා දීම. හතර පාලනය. හතර පාලනය යන නිෂ්පාදිතයේ සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින් නිෂ්පාදිතයේ සෑම අවස්ථාවකදීම නිෂ්පාදිතයේ සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින් නිෂ්පාදිතයේ ගුණත්වය පරීක්ෂා කිරීම. සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින් නිෂ්පාදිතයේ ගුණත්වය පරීක්ෂා කිරීම.
ගුණත්වය පරික්ෂා කිරීම. ගුණත්වය පරික්ෂා කිරීම. හරි. බා. හරි. ඊළඟට කලමනාකරුවා කවුද කියන්නේ? කලමනාකරන ක්‍රියාවලිය සිදු කරන පුද්ගලයා වේ. කලමනාකරන ක්‍රියාවලිය සිදු කරන ලබන පුද්ගලයා වේ. සිදු කරන ලබන පුද්ගලයා වේ. සිදු කරන ලබන පුද්ගලයා වේ. සිදු කරනු ලබන පුද්ගලයා වේ. සිදු කරන පුද්ගලයා වේ. හරිද? ඊළඟට පුතේ කලමනාකරුව වර්ග මොනවද? කලමනාකරුව වර්ග කවුද? පුතේ අන අධිකාරීත්වය අනුව වර්ග තුනයි. ඒ කියන්නේ දෙන මට්ටම අනුව එක අග්‍ර කලමනාකරුවන් අග්‍ර කලමනාකරුවන් දෙක මධ්‍ය කලමනාකරුවන් මධ්‍ය කලමනාකරුවන් තුන පළමු පෙළ කලමනාකරුවන් පළමු පෙළ කලමනාකරුව වරහන් තුල පහළ පළමු පෙළ කලමනාකරුව වරහන් තුල පහළ ඊළඟට පුතා අන්න විශේෂඥ ශේෂ්ත්‍රය අනුව පුතේ විශේෂඥ ශේෂ්ත්‍රය අනුව මොකද තමන්ගේ හැකියාව උපාධි ධන දැනුම අනුව මොකද වර්ග ලියන එක මෙහෙයුම් කලමනාකරු අලෙවි කලමනාකරු මෙහෙයුම් කලමනාකරු අලෙවි කලමනාකරු මූල්‍ය කලමනාකරු මානව සම්පත් කලමනාකරු පර්යේෂණ හා සංවර්ධන කලමනාකරු අන්තිමික වෙනත් ඒ වෙනත් ඉස්සරහට යන පුතා මහජන සම්බන්ධතා කළමනාකරු හරිද? දැන් ක්‍රියාකාරකම් අංකයක උදේ බලන්න හරියට දාන්න තියෙන්නේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍යයි. ඕනේ හරි. සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරන්නේ යම් සුවිශේෂී අරමුණු කිහිපයක් ඉටු කර ගන්නලු. ඔව් හරි. ලෝකයේ දියුණු රටවල මිනිස් උවමනාවන් තෘප්තිමත් කරන්න ඇති සම්පත් අසීමිතයි. පුතේ කොහේව සම්පත් අසීමිත නෑ. කොහේ සම්පත් සීමිතයි. වැරදි. කළමනාකරණය යන කාර්යයක් කිහිපයකින් අඛණ්ඩ ක්‍රියාවලියකි. හරිද? හරි. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම මෙන්ම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීම සැලසුම්ක පැයක් වේ. ඔව්නේ? හරි.
සැලසුම් කරන ක්‍රියාමාර්ග ඉටු කිරීම සඳහා වැඩ කටයුතු බෙදා හැරීම එම කොටස් සඳහා පුද්ගලයන් පත් කිරීම ඔවුන්ට බලතල හා වගකීම් පැවරීම සම්බන්ධ කටයුතු සංවිධානකරණය හරිනේ කළමනාකරුවන් විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳ ඔවුන් යොමු කිරීම මෙහෙයවීම හරිනේ යොමු කිරීම මෙහෙයවීමනේ හරි සැලසුම් කළ පරිදි කටයුතු සිදු නොවේ නම් ඊට හේතු සොයා ඒවා නිවැරදි කිරීම නැවත සැලසුම්ගේ සම්බන්ධ කටයුතු පාලනයෙන් අයත් වේ හරිනේ එහා පැත්තේ කාවන්තිස්ස මැදි විදුහලේ වාණිජ්‍ය විද්‍යා සංගමයේ මගින් වාර්ෂික වාණිජ්‍ය දිනයක් සාර්ථකව පවත්වනවලු ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාවලියේ පියවර කිහිපයක් පහත දැක්වේ එම කටයුතු කළමනාකරන ක්‍රියාවලියේ කාර්යයන් යටතේ වෙන වෙන පෙළ ගස්වන්න කියනවා වාණිජ්‍ය දිනය සඳහා තේමාවක් තීරණය කිරීම මොකද්ද සැලසුම් කරණය තීරණය කිරීම සැලසුම් කරණය නේද පවත්වන දිනේ වේලාව ස්ථානය තීරණය කිරීම සැලසුම් කරණය වාණිජ්‍ය දිනය පැවැත්වීම සඳහා කළ යුතු කාර්යයන් තීරණය කිරීම හයේ සැලසුම් කරණය හරි කාර්යයන් අනුව පත් කිරීම සංවිධානකරණය කමිටු නායකයින් පත් කිරීම සංවිධානකරණය කමිටු සඳහා සමාජිකින් නම් කිරීම මොකද සංවිධානකරණය හත අවශ්‍ය මුදල් සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කිරීම සැලසුම් කරනවා මුදල් හා සම්පත් ඒ කවුද වෙන් කිරීම මොකද සංවිධානකරණය කමිටු නායකයින් විසින් තම සමාජිකයින්ට උපදෙස් ලබා දීම මෙහෙයවීම කමිටු නායකයින් තම සමාජිකයින්ට අදාළ කාර්යයන් යෙදවීම මෙහෙයවීම ඒ කමිටු නිසි අයුරින් ක්‍රියාත්මක වේදේ සොයා බැලීම පාලනය වාණිජ්‍ය දිනයේ පැවැත්වෙන අවස්ථාවන්හිදී ඒ යම් අඩුපාඩු වී ඇද්දේ සොයා බලා ඒවා නිවැරදි කරන පියවර ගන්න එක පාලනය වාණිජ්‍ය දිනයේ අවසානයේ සාර්ථකත්වයට බලපෑම් කර්මයෙන් ඒ අඩුපාඩු වාර්තාවක් සැකසීම පාලනය හරි එයාට පොඩි දෙයක් ගන්නවා